Hello guys, ඉතින් අද මොකද වෙන්නේ? අද ඉතින් ඔන්න අද අදත් ආවා ජෙනරල් ගේමින් YouTube channel එකෙන් මම අලුතෙන් ගත්ත එකේ මම ගේම් දෙක තුනක් මේ ප්ලේ කරලා තියෙනවා. ඒක නම ඇවිල්ලා ඔය දන්නේ නැති මේ ගේම් එක ගැන Real Base Assassins මේ මෙතන උඩින් තියෙන එක. ඉතින් මම ගොඩක් දුරට ගහලා තියෙන්නේ අරුණි මේක තමයි මොකද කියලා බලන්න ඇත්තේ. ඊම් කොහොමද අපිට දන්නේ අපි යන්නේ මේකට. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේ ටික ගහුවා ඉතින් මම මේ කමින් ඉතින් ඩවුන්ලෝඩ් කරලා දවස් දෙක ඉතින් අතලෙරි ගැව්වා. මම බයික් දෙක තුනකුත් ගත්තා ඉතින් යාළුවනේ මේ දින මගේ පළවෙනිම බයික් එක මට පළවෙනිට හම්බුණා. හරි ඉතින් යාළුවනේ වැඩක් නැහැ වැඩි කතා නැහැ. අපි යමු පළවෙනි එකට. හරි ඉතින් කෝ අද මම ඔයගලන්ට ගේන්නේ ගේම් තුනක් විතරයි කියන්නේ මේකෙන් මේ තුනට වෙනක විතරයි. ඔයාලට මම ඉතින් මිනිහා වෙලා තියෙනවා. අද අපි කොහොම හරි එක වෙන්න බලමු. හරි ඉතින් යාළුවනේ අපි පටන් ගත්ත රේස් එක මම වැඩි රේස් එකේ සද්ද දාන්න යාළුවනේ. එතකොට මයික් එකේ මං කියන සද්දය ඇහෙන්නේ නැහැ. මට මේක හුරුත් නෑ යාළුවනේ. මේක ෆෝන් එක හරවන්න තියෙන්නේ. පාවෙනවා මේක. හරි ඉතින් වැඩි ගණන් ගන්න එපා. මම වැඩි කතා කරන්නේ ඔන්නතනින් තමයි යාළුවනි මට කෙලම වෙන්නේ. මම මෙහෙම කළේ ගන්න මෙන්න මේ විදියට. හරි ඉතින් ඔන්න ඉතින් මං ගියා ඉතින් පාස් කරා. දැන් මං තමයි යාළුවනේ එක්ක අරගොල්ලෝ මාව අල්ලන්න ලබල කරමින ගමන් ඉන්නේ. හරි ඉතින් ඔන්න ඉතින් තව ඉස්සරහෙන් තව වංගුවක් මට හොතට පේනවා. ඔය වංගුවත් ඔය දිනුම් කණු යාළුවනේ. ඉතින් මම දන්නේ එච්චර මට දිනුම් කණු සෙට් වෙයි කියලා. අන්න ඉතින් එක ඔයාලට පේනවා ඉතින් මම ඒකට දාලා තින්නේ යනුල ගේමින් නෙමෙයි ගේමින් යනු මම යාළුවනේ ඉස්සරහට නම් වෙනස් කරන්න හිතන් ඉන්නේ මේ ගේමින් යනු කියන එකට. තාමත් මගේ YouTube වීඩියෝ බලලා නැත්නම් ගිහලා බලන්න. දැන් මම දාලා ඇති ෆ්‍රී ෆයර් එක ගේම් එකක්. තව ඇති ක්‍රිකට් ගේම් දෙකක්. හරි ඉතින් යාළුවනේ අපි යන් දෙවෙනි ගේම් එකට. අපි මොකක්ද කරන්නේ යාළුවනේ? අපි එම නැතුව මේ මම ඔය එක වෙලා නැති මේ 3 2 එහෙම වෙලා තියෙනවා කරමුද අද? මම නම් වැඩි කරන්න යන්නේ නැහැ. ඒක නෙමෙයි අපි ඉස්සර ගියානේ. හරි ඉතින් ඔන්න තියෙන්නේ මේක නේද යාළුවනේ. ඔව් ඒක තමයි මේ තියෙන්නේ හයවෙනි එක. ඊට පස්සේ බයික් ගලක් තියෙනවා යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ මම මෙන්න මේක ගත්ත යාළුවනේ. ඒත් මට සල්ලි මදි. අපි යම් ගේම් එකට ෂෝට් ඕහෝ යාළුවනේ දැක්කද ඒගොල්ලෝ මංචාව. ඒගොල්ලෝ මාව හප්පුවා. ඒ මං අන්තිම වීඩියෝ එකේ. හරි ඉතින් යාළුවනේ ඒක මට එල්ලුවේ නෑ වැඩිය. අපි මුල ඉඳලා මට මේ chance දෙන්න බෑ. අද මම උගලන්ට කොහොම හරි මේ ගේන්නේ එක වෙන එක. හරි ඉතින් දෙන්නෙක් මාව පහු කරලා තියෙන්නේ. ඉතින් අපි අල්ලමු. හරි ඉතින් අයියෝ යාළුවනේ ඉතින් ඔන්න මාව හැප්පුණා. වැඩි ගණන් ගන්න එපා. මට එක වෙන්න පුළුවන් ඒ වගේද? එක නෑ දෙක. අර එක යන්නේ ඉස්සරහින් විදගෙන. හරි අපි කොහොම හරි ආව අල්ලන්න ඕනේ. අපිට බෑ අන්තිම වෙන්න යාළුවනේ. අපිට අන්තිම වෙන්න බෑ. හරි ඇල්ලුවා. ගොඩ යාළුවනේ. එයාව ඇල්ලුවා කියන්නේ ගොඩ. හරි ඉතින් යාළුවනේ. ඉතින් ඉතින් මං ගමන් ඉන්නේ. දැනට එක ඉතින් ෂිට් යාළුවනේ අරයා මාව අල්ලනම ගන්නට එන්නේ. ෂිට් ඉතින් යාළුවනේ ගණන් ගන්න එපා. මාව මේ වුණා ඩාන්ඩුම් වුණා.
ඉතින් ඊළඟ අපි පාටයක් ඉවර කරා. අරට නම් අපි වල්ලන්න බැරි සීන් එකක් තියෙන්නේ. තප්පර 10යි 9යි වෙන උඩින් වැටෙන වෙලාව අනුව ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ. ඒ වෙලාවට හරි ඔන්න මන් දිනනවා. ඔඩි දින්න යාළුවේ දින්නා. ඔඩි ඉතින් ඔන්න ඒකත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. ඒකත් එක්ක වුණා. ඊට පස්සේ අපි 7 නේද? නෑ 6 ගෙහුවේ. බලමු ඉස්සරට මොකක්ද තියෙන්නේ කියලා. කොහේ හිතුවද මම මේ ගහන PC එක? අයියෝ නෑ යාළුවනේ මම තම ගහන මොබයිල්. ඕගොල්ලන්ට ඉස්සරහට ඒ කියන්නේ තව ගොඩ කාලෙක මම PC එකක් ගන්න කියන හිතක් නෑ යාළුවනේ. මොකද ඉතින් තාම 4 මේ 6 වසරේ හින්දා ඔයගොල්ලෝ හිතුවට මම මේ 10 11 කියලා. මම තම 6. හරිද? ඔයගොල්ලෝ හිතන්නේ 5යි කියලා. මට ආසෙන් දෙතින් මම වීඩියෝ කරන්න ගත්තේ. නේද? එකක් යාළුවනේ. අර උඩින් තිබ්බනේ අර සල්ලි කියන්නේ කොළ පාට ගනේ කහ පාටින් තිබ්බේ සල්ලි. අන්න ඒක තියනනේ යාළුවේ. ඒක තමයි යාළුවනේ ඉතින් ඔය කියන්නේ බලන්න යාළුවනේ ඉතින් අර උඩින් තිබ්බේ කහ පාට කල්සි ටික. අන්න ඒ කාස් වලින් යාළුවනේ අර මොගලන්ට මතකද අර අන්තිමට තිබ්බ එක. කියන්නේ මම අර පෙන්නපු එක නෙමෙයි ඊට එහා පැත්තේ තිබ්බ එක. දැන් අපි ගියා මේකට ආවේ මැදේ එකනේ. ඒක නෙමෙයි ඊට එහා පැත්තේ තිබ්බ එක. ඉතින් මම උගලන්ට පෙන්නන්නම් මේක ගහලා පෙන්නන්නම්. හරි ඉතින් යාළුවනේ ඉන්න මේකේ වට දෙකක් යන්න තියෙනවා. ඕ ෂිට් හරියන්නේ ඒක වැරුණා. හරි අපි යමු මුලින්ද හරි ඉතින් ඔන්න යනවා විද්දගෙන අර ගොල්ලන්ට වඩා හොඳ බයික් එකක් මට තියෙන්නේ අයියෝ හරිනේ. හොඳ බයික් එකේ ඩාන්ඩුම් වෙනවා. ඒගොල්ලෝ මාව ගොඩක් දුර දාලා ගිහිලා තියෙන්නේ. මොකද කියන්නේ මුලින්ද යනවද මෙහෙම ගිහලා අල්ලනවද? අල්ලීමට බැරි වුණොත් තමයි මම මුලින්ද යන්නේ සුද්දෝ. අල්ලපන් කිසි ප්‍රශ්නයක් නෑ අල්ලපිය කිසි ප්‍රශ්නයක් නෑ අල්ලපිය. යකෝ දැක්කනේ ඉතින් යාළුවනේ ඔන්න 3 වුණා. අන්තිමේදී මම එකපාරට 3 වුණේ. එකපාරට ඔන්න ඉතින් එකපාරට බුග්ගාල එකක් වුණා. මේවා very easy. හැබැයි ඉතින් මේවා යාළුවනේ දැම්ම තේරෙන්නේ නෑ. ඉස්සරහට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. හරිද ඉතින් ඔයගොල්ලෝ හිතුවට මේක ලේසි කියලා. මේ මොබයිල් ගහන ඉඳ ටිකක් ලේසි මට රන්. මොකද ඉතින් මම මීට ගහලත් එක්කනේ තියෙන්නේ. දැන් පාරවල් ඔක්කොම එක දිගට සෙට් වෙලා දැන් නම් නිකන් කිරි කජු වගේ. හරිද? බය ගණන් ගන්න එපා යාළුවනේ. ඉතින් මේ දවස් ටිකේ මගේ උගුරේ පොඩි සීන් එකක් තියෙනවා සෙම හැදිලා. එකින් දෙකේ කියලාට එක කට හඩවල් එයි. අම්මෝ ඔන්න එක වටයක් ඉවරයි. අන්තිම වටේ විද්දගෙන අපි විද්දගෙන. ඒ යන වේගය කොහොමද යාළුවනේ දෙපැත්තේ හුලනුත් තියෙනවා. ඕ ෂිට් හරි ඉතින් ඔන්න ඕ ෂිට් මේ පැත්තට ගියා. ගණන් ගන්න පාරුනේ වැඩි කතා නෙත් වුණාට මම මේ කියන අපේ නෑදෑ ගෙදර කෙවිලා ඉන්නේ. හරිද? හරි ඉතින් මගේ යාළුවෝ ටිකක් ඉන්නවා යාළුවනේ. ඒගොල්ලෝ නම් මහා කැත වැඩ කරන්නේ. මං කී සැරයක් කිව්වද උන්ට subscribe කරන්න කියලා subscribe කරේ නෑ. මහා බොරුකාරයෝ subscribe කරන්නම් කියලාත් කිව්වා. කොහොමද ටික මම උන් ටිකට බයිනවඩෝ. මේ වීඩියෝ බැලුවත් එකයි නැතත් එකයි මට. මං කියන ඕගොල්ලෝ නෙමෙයි අර අනිත් උන්. කියන්නේ යාළුවෝ 3-4 දෙනෙක් ඉන්නවා ඒකේ. සමහරක් විට මේ වීඩියෝ බලනවා නම් ඒගොල්ලෝ දන්නේ නැති කවුද කියලා කාගෙනද කියන්නේ කියලා. ඔයාලා හිතන්න එපා. මොන නම් කියන්න. එක්කෙනෙක් තමයි කියන්නේ මගේ පන්තිමේ ඉන්න යාළුවෝ ටිකක් කියලා වැඩන්නේ. හරි ඉතින් බසියල් ෆන්. හරි ඉතින් ඔයාලට මතකද දැන් මං කිව්වා නේද මේ මෙතන මේ උඩින් තියෙන 220යි කියලා. අන්න ඒක මේකෙන් අපිට තෑගි හම්බ වෙනවා.
හරි ඉතින් මේ මෙතන මේ කොනියම තියෙන VR mod කියලා අන්න එක තමයි යාළුවනේ ඉතින් මං කිව්වේ ඔයගලන්ට. ඒක යන්නම් බෑ. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා cube gaming කියලා. මම මේක නිකන් ආසාවට ගැහුවේ අර VR mod කියන එක. මේක යාළුවනේ අපිට හැම map එකක්ම unlimited දෙනවා. නේ? මේ map වල යට නමක් තියෙනවා. හරිද ඉතින් පළවෙනි එක තමයි මොන්ටයින් හොලෙන්ඩ් Argentina, India, Brazil 1, Brazil 2. Brazil 1, Brazil 2. අදම යාළුවනේ ඇහුවේ. ජපානේ තියෙන යාළුවනේ. මැලේසියා, ඉතාලි. කියන්නේ ඉතාලිය. හරි යාළුවනේ අදට මම මේක නවත්තනවා. තමත් like කරමු නැති like කරන්න, subscribe කරමු නැති subscribe කරන්න. අලුතෙන් යාළුවෝ අලුතෙන් ආපු කට්ටිය නම් පමණයි. පරණ කට්ටිය subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye bye.